දශක ගණනාවක් පුරා පැවති සිහිනයක් යථාර්ථයක් බවට පත් කරමින් ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට යෝජිත විදුලි දුම්රිය ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ප්‍රවාහන ධාරිතාව වැඩි දියුණු කිරීම, ගමන් කාලය අඩු කිරීම සහ පරිසර හිතකාමී හා තිරසර ප්‍රවාහන සේවයකට සහාය වීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා. මෙහි පළමු අදියරේදී අධික මගී ඝනත්වයක් සහිත දුම්රිය මාර්ග කිහිපයක් විද්‍යුත්කරණය කිරීමට අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ මරදාන සිට රාගම දක්වාත්, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මරදාන සිට පානදුර දක්වාත්, කැලණිවැලි දුම්රිය මාර්ගයේ මරදාන සිට මාකුඹුර දක්වාත් විදුලි දුම්රිය ධාවනය කරවීමට බලාපොරොත්තු වනවා. එසේම කැලණිවැලි දුම්රිය මාර්ගයේ මරදාන සිට මාකුඹුර දක්වා දිත්ව ඉහළින් ගමන් ගන්නා දුම්රිය මාර්ගයක් ඉදිවන අතර මාකුඹුර සිට අරුක්වත්ත දක්වා බිමින් ඉදිවන දෙවන මාර්ගයක් විදුලි දුම්රිය ධාවනය කිරීමට හැකිවන පරිදි සකස් කිරීමට සැලසුම් කර තිබෙනවා. අවිස්සාවේල සිට රත්නපුර දක්වා දුම්රිය මාර්ගය නැවත ඉදිකිරීම සඳහා ශක්්‍යතා අධ්‍යයනය සිදු කර මූලික සැලසුම් සකස් කිරීමටද පියවරගෙන තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයකට අධික මුදලක් වැයවන අතර ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා. දුම්රිය මාර්ගයට ඉහළින් සවිකර තිබෙන අධිබලති විදුලි රැහැන් පද්ධතිය හරහා දුම්රිය ගමන් කිරීම සඳහා අවශ්‍ය විදුලි බලය සැපයෙනවා. එනිසා ඉතා කෙටි කාලයක් ඇතුළත වැඩි වේගයකින් ගමන් කිරීම සඳහා හැකියාව පවතිනවා. දැනට දුම්රිය දෙපාර්තමේන්තුව සතු බහුතර දුම්රිය ක්‍රියාත්මක වන්නේ ඩීසල් මගින්. පොසිල ඉන්ධන මත පදනම් වෙමින් කළු තුමාරයක් පිට කරන සාම්ප්‍රදායික දුම්රිය එන්ජින් වෙනුවට පරිසර දූෂණය අවම කර ගනිමින් නිහඬ හා සෝදායක ගමනාන්තයක් කරා රැගෙන යාමට විදුලි දුම්රියට හැකියාව පවතිනවා. දෛනිකව කොළඹ නගරයට පැමිණෙන පුද්ගලික වාහන ප්‍රමාණය අවම කරමින් තදාසන්න මාර්ගවල පවතින තදබදය අවම කරවීමටත් මේ හරහා හැකියාව ලැබෙනවා. එසේම මෙම ව්‍යාපෘතිය යටතේ නව දුම්රිය මාර්ග ඉදිකිරීම, දුම්රිය ස්ථාන පිළිසකර කිරීම හා දුම්රිය සංඥා පද්ධති වැඩි දියුණු කිරීමත් සිදුවනවා. ජාත්‍යන්තර සංවර්ධන ආයතනවල සහයෝගය යටතේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් සම්මත විදුලි දුම්රිය පද්ධතියක් ස්ථාපනය කිරීමට මේ හරහා බලාපොරොත්තු වනවා. දියුණු යයි සම්මත රටවලට අරුමයක් නොවුවත් ශ්‍රී ලංකාවේ දසදහස් ගණනක් ජනතාවට නව බලාපොරොත්තුවක් එක් කරමින් ඉදිවන මෙම නව විදුලි දුම්රිය පද්ධතිය වඩාත් සුවපහසු හා නවීන අත්දැකීමක් වනු නොඅනුමානයි.